පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව ගියා. පාළු අම්බරයේ තේ තුන් හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද මම දුවා ඔයාලට වෙනස් විදි බ්ලොග් එකක් ගේන්න ඕනේ. ඉතින් ඔයාලටද මම ගෙනල්ලා තියෙන්නේ එකම එක දවසක මගේ මූණට මම මෙච්චර පැහැපත් වෙන්න, ඒ වගේම පිම්පල්ස් අඩු වෙන්න, ලස්සන වෙන්න මොනවාද කරන දේවල් කියලා ඔයාලට එක ෂෙයා කරගන්න. මහ ලොකු දේවල් ඇත්තටම මම මගේ මූණට කරන්නේ නැහැ. ඒ වුණාට කරන පුංචි දේවල් හරි මට හිතෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. අද ඉතින් හොඳට අවුව පායව ලස්සන දවසක්. ඉතින් උදෙන්ම නැගිටලා මම කරේ මොන හොදගෙන වැඩ ටික කරගෙන බුදු පහනට මල් කඩලා ඊට පස්සේ පහනක් තියලා ඊට පස්සේ කාමරේ චුට්ටක් අස් කරගෙන තමයි හැදුවේ. ඉතින් ඊට කලින් වතුර බෝතලයක්ම බොනවා. මම මෙන්න මේ ප්‍රමාණය වතුර බෝතලයක් හැමදාම උදේට බොනවා. ඊට පස්සේ ඉතින් ෆෝන් එකේ charge තිබුණෙත් නැහැ. ෆෝන් එක charge එකට ගහලා ඕන්න දැන් පටන් ගත්ත මූණ වොෂ් දාගෙන ඇවිල්ලා මොනවද කරන්න කියලා ඔයාලා බලන්න. දැන් ඉතින් ඔක්කොටම ඉස්සරලා මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික අපි ඉවත් කරගෙන ඉන්න බෑ. ඒ ටික මම රෙසිකල් ඉවර වෙලා ඊට පස්සේ තමයි මම ඇප්ලයි කරන්න හදන්නේ. ඒ අවශ්‍ය දේ. ඉතින් අපිට පුළුවන් වෙලාවට අපිව ලස්සනට තියාගන්න අපි දැනගන්න ඕන. ගොඩක් වෙලාවට මම ඉස්සර නම් සැලොන් එකවලට ගියා. මට අයිබ්‍රෝස් වලට හදාගන්න තේරෙන්නේ නැති කාලේ. ඒ වුණාට දැන් ඉතින් මට ටික හැමදේම පුළුවන්. ඉතින් මම කොහෙවත් යන්නේ නැතුව ගෙදර තමයි මේ පොඩි දේවල් වලින් මම මුල ලස්සනට තියාගන්න. මගේ පිම්පල්ස් ගොඩාක් ඉස්සර ආවා. දැන් නම් ටිකක් එහෙම මෙහෙන් මොනේ තියෙනවා. ඒ වුණාට මම මේක සතියට දවස් 3ක් වගේ මේක ඇප්ලයි කරනවා මූණට. මේක පිම්පල්ස් අවුට් එක ජැනට් එකේ. මේක ඇත්තටම ගොඩක් හොඳයි. මේක ඉතින් මූණට ඇප්ලයි කරලා විනාඩි 10කින් අපි වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම ඔය හදන්නේ කොණ්ඩෙට තෙල් ටිකක් දාලා. පොඩ දවසකින් කොණ්ඩෙට තෙල් ගාලා මට හොදන්න බැරි වුණා. ඒ නිසා ඉතින් අද නිවාඩු දවසකින් මං ගැන පොඩ්ඩක් හිතන්න ඕන නිසා කොණ්ඩෙට තෙල් ටිකක් දාගන්න තමයි හදන්නේ. මං ආමන්ඩ් ඔයිල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒකට E විටමින් දාලා ඒ බොටල් එකේ හැම තියලා තියෙනවා. ඉතින් අවශ්‍ය වෙලාවට මෙහෙම ගානවා. ගාලා පැයකින් තමයි වොෂ් කරන්න ඕනේ. ඇත්තටම මමත් ඉස්සර ඉඳලා ගොඩාක් තෙල් ಜಾති ගෑවා, ගෙදර හදාගෙන ගෑවා. ඒ වුණාට කිසිම ප්‍රතිඵලයක් ඇත්තටම මට නම් ආවේ නැහැ. ඇත්තටම මට මේ ඔයිල් එක ගැන සැලොන් එකේ අක්කා තමයි කිව්වේ. ආමන්ඩ් ඔයිල් එකට E විටමින් 6ක් 7ක් වගේ දාන්න කියලා තමයි ආ කිව්වේ. ඒ විදිහට මම ඉතින් කරා. දැන් අවුරුදු මම හිතන්නේ 2මාරක් විතර ඇති. මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. කොණ්ඩේ වොලියුම් එකත් හොඳටම හොඳයි මගේ. ඇත්තටම ලස්සනට මගේ hair එක මම දැන් තියාගන්නවා. ඒ ඔයිල් එකේ ඉඳලා. ඇත්තටම ගෑනු ළමයි කොහොමද කැමතිනේ කොණ්ඩේ ලස්සනට තියාගන්න, දිගට තියාගන්න. ඉතින් මගේ අගිස් පැලෙන දෙයටත් ඇත්තට මේ තෙල් එක ගොඩාක් හොඳයි. මගේ දැන් කොණ්ඩේ අගිස් පැලෙනවා ගොඩක්ම අඩුයි. මම කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තියෙන්නේ. දැන් මාස 7ක් විතර ඇති. ඒ ස්ට්‍රේට් එකත් ඒ විදිහටම තියෙනවා. ඒ වගේම කොණ්ඩේ වොලියුම් එකක් තියෙනවා. කොණ්ඩේ කලර් එකත් ලස්සනටම තියෙනවා. ඉතින් ඇත්තටම මම කරන දේවල් ගැන මට ගොඩාක් සතුටුයි. මොකද මම අහිතකර දේවල් කවදාවත් මගේ මූණට සමට කොණ්ඩේට කවදාවත් කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මගේ මේ දේවල් ගැන මට ගොඩක් සතුටුයි. ඔයාලත් බ්ලීචිං දේවල් කවදාවත් පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් ස්වභාවික දේවල් වලින් ඔයාගේ හැම ලස්සන කරගන්න, කොණ්ඩේ ලස්සන කරගන්න බලන්න. ඇත්තටම ආමන්ඩ් ඔයිල් එක නම් මට හයිඩ් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම ජැනට් එකේ පිම්පල් අවුට් එක, ඒ වගේම තමයි මම දැන් මේ දාන්නේ පැක් එක. ජැනට් එකේම තමයි ඒකත්. ජැනට් එකේ පැක් එක. ඇත්තට මේක නම් ගොඩක් හොඳයි. අරක වගේම තමයි. ඊට පස්සේ ඉතින් මේකත් විනාඩි 10ක් වගේ ඉඳලා වොෂ් කරලා දාන්න. ඔයාලට පේනවා ඇති මගේ මූණ අමුතු ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මම Love and Lab එකේ සීරම් එක තමයි යූස් කරන්නේ. ඒක නම් මට තාම හරියටම කියන්න බෑ. මම මාස 2ක් වගේ තමයි පාවිච්චි කරන්න අරගෙන. ඒ වුණාට ඒක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ මේ තමයි මේ ටෝනර් එක පාවිච්චි කරන්නේ ඒ ජැනට් එකේ. ඊට පස්සේ ඉතින් කොණ්ඩෙත් පිහ දාලා ඊට පස්සේ මම කොණ්ඩෙට පාවිච්චි කරන්නේ කොහොම එකේ ඔඩිග්ලෝන් එක. ඇත්තට මේක සුවඳක් නෑ ලොකුවට. ඒ වුණාට මේ හරි සනීපයි. ඊට පස්සේ ඉතින් උදේට කෑවෙන්නේ නැති නිසා දවල් ඉක්මනට කන්න තමයි හදන්නේ. කාඩොන් එකකුත් දාගෙන ඊට පස්සේ ඉතින් ඉක්මනට කාලා ටිකක් මහන්සි. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් කාඩොන් එක ඉවර වෙනකම් බලන්න තමයි try එක දුන්නේ. උනාට ඉවර කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉතින්
ඊට පස්සේ ඉතින් පොතක් කියවන්න ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ අද දවස ගෙවුනේ. එහෙනම් ඉතින් ආයෙත් vlog එකකින් හම්බ වෙනකම් මගේ vlog එක බලපු ඔයාලට ගොඩාක් thank you. පාට ගෑවි ගසේ මාළුව සැඟව කියා